ගල්වන පහන් ආලෝකයෙන් රජකම සිරි නිකේතනාරාම විහාර පරිසරය තව තවත් ආලෝකමත් වේවා. රජකම ප්‍රාදේශීය සභාව තව තවත් ආලෝකමත් වේවා. රජකම ජනතාව තව තවත් ආලෝකමත් වේවා යන්නයි අපේ ප්‍රාර්ථනාව. ඉතින් සුභාෂ් ඒ වගේම අපි පොතේ කාල්සික දැල්වීම ව්‍යවස්ථාවට සහභාගී වෙන ලෙස ආරස් විදුවලේ විදුවල් ප්‍රතිමකට අපි කවුරුවේ විදුවල ආරාධනා කරනවා. අවිද්‍යාවේ අන්ධකාරය දුරලා ප්‍රඥාවේ ආලෝකයේ ලෝකදායක කළ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින් මෙම සදහම් දෙසක් කලාපේ මංගල අවස්ථාව නම් පොල්තෙල් පහළ සංගමන කරනවස් බෞද්ධ ලබන පහළ සුදු ආලෝකවත් කිරීමේ මෙම වෙසක් කලාපය තව තවත් ලැබෙන යුතුයි. මේ අවස්ථාවේ හැටියට සකල ලෝසත සුවපත් කරනවස් ඒ උත්තරීතර බුදු හදලද පියවරුන් මේ මිහිකයට නැවත වදිනවා නම් මේ එයට කාර්යයන් මේ දීපයට මේ දේශයට යලි වදිනමන විදුකානිනේ මෙම අවස්ථාවට සහභාගී වන ලෙස රාජ්‍ය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජනය කරමින් මෙම අවස්ථාවට පැමිණි සියලු නිලධාරී මණ්ඩලයට පොතේ පාසික දැල්වීම අවස්ථාවට සහභාගී වන ලෙස අපි දකාවදේ වූ කර්මාසන
රාජ්‍යව ප්‍රාන්ත සභාවේ දුවන්නේ විචාර දර්ශන මහත්මාණන් ගෞරවනීය ආරාධනා කර සිටිනවා පොත්පත් දැල්වීමේ කටයුතු සහභාගී වෙන ලෙස. एक वनिताවක් නම් මහා ප්‍රශස්ත ගෞතමී
එනම් සියදතලේ කිරිපුවා මහ බෝසතාණන් වහන්සේ ඇතිබැරි කළ බුද්ධ මාතාවයි. බුදුරජාණන් වහන්සේගේ ආදර ගෞරවයට පාත්‍ර වූ අනිකානිකාව නම් යශෝදරාවයි. ඇතැම් තැන්ක බිම්බා, බිම්බ සුන්දරී, යශෝවති, ගෝපා, සුබද්දකා, මනෝහර යන නම් වලින්ද හඳුන්වා දී ඇති රාහුල මාතාවයි. සරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවකයන්ටත් වඩා 80 මහා ශ්‍රාවකයන්ටත් වඩා මහ බෝසතාණන් වහන්සේ සමග සසර සැරිසැරු බුද්ධ පතිවතාවයි. සුරසා සංඛ්‍ය කල්පලක්ෂයක් හෝ අෂ්ටාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ පෙරම් පුරා ලබාගත යුතු තිබුණු බුද්ධත්වය සාරා සංඛ්‍ය කල්පලක්ෂයකින් ලබා ගැනීම සඳහා මහත් වූ ආත්ම පූජාවක් කළ වනිතා රත්නයයි. එසඳ මග සුමිත්‍රාවීනි දේවාංකර බුදුන් වීදී වසද්දේ භාර්යාව වූ පදුමාවන්ද උසබක්කන්ද නම් වූ ඔවුන්ගේ පුතුණුවන්ද දැක යම් කෙනෙකුන් බුදුවන ජාතියෙහි මමද ඔවුන්ට භාර්යාව වෙන්නයි ප්‍රාර්ථනා කළේ. ගිහි කෙනෙක් නෙමෙයි. මා අතනේ මානේ යටමිට නිරන්නේ දේවාංකර බුදුන් පුතා. ඒ ප්‍රාර්ථනා කිරීමයි. මේ පෙන්කල් යනකදී ඔක මට දෙන්න. සුමේට පොසන්නට පොසෙ කියන අසීමයි. ඒක නම් වැඩිමට කලින් මඩ පොරි කොට ගන්න මම ඔහු මුල් වරට තුටිනේ. දුටු කෙනෙහි පැහැතුණෙමි. ඔහු වනාහි බමුණු මහසල් කුලයක ඉපිද එකී සියල් සැපත් හැරතා රම්‍යවතී නගරයෙන් ඔබ්බේ වනගතව උග්‍ර තපස් රකිමින් දිසූ සුමේත නම් තවුසානෝය. බුදුහිමියන් වඩිනවා. ඔබතුමා දැන් මත කරන්න දෙන්නේ? සිරිපතුල් වල මඩ තැරෙන්නට නොදී මා බුදුහිමියන් මේ මඩ කොහොමද ඉදිරි කරනවා. ඒ උන්වහන්සේට පූජා කරන්නට මලක්වත් මා ළඟ නැහැ. ස්වාමීනි වඩින වෙලදී ඔබ වහන්සේගේ ශ්‍රී පාරිශුද්ධ පැතුම සේතුවක් වෙනවා. මුතුන්තර පුතුව සියලු සත්‍යයන් සංසාර සාගරයෙන් ගොඩලන්නටද සේතුවක් වෙනවා. මහණෙනි, මට ජීවිතේ පුදා හොත් මේ ධානලාභී තපස්වී පුරුෂයා දසපාරමිතා පුරා සාරා සංඛ්‍ය කල්පලක්ෂයකින් මතු ගෞතම නම් බුදුවන්නේය. යශෝදරානම් කුමරිය අගනෙහි සොල්වේ රාහුල නම් කුමරා පුතුවේ. යශෝදරා මම වෙනවා. ඒ රාහුල මාතාව මම වෙනවා. පාරමිතා පූර්ණේ අන්තල් දෙමි. පුතත්ව
ආත්මය දක්වා ආත්මයක් පාසා සංසාරයට යන්නට විවරණ ලබම්වා. පින්වතිය, ඔබගේ ප්‍රාර්ථනයද සිද්ධ වන්නේය. තවුසානෙනි, මැය ඔබට සමසිතකි මනා දැකුම් ඇති ප්‍රිය තෙපුල් බණන ප්‍රිය භාර්යාවක වන්නේය. සංසාරයේ සැරිසරන සෑම ආත්මයකම ඔබගේ ස්වාමි පුරුෂයා වෙනවා. ඒ මා පුත්‍රත්වය ප්‍රාර්ථනා කරන තැනැත්තෙක්. ඔබ අතර තපසට යා හැකි ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව ඔබ වෙත දරුවන්ට දන් දිය හැකි. එහිදී ඔබට දරා ගන්නට සිදුවන දුක් ගැහැට අනන්තයි, අප්‍රමාණයි. මම මේ සියලු දුක් ගැහැට දරා ගන්නා ඔබගේ බුද්ධත්වයේ සෙවණැල්ල වෙන්නම්. එදා දීපංකර පාදමූලයේ පටන් ආත්ම සිය ගණනක් සසර සැරිසෙලූ මම
මේ වනාන්තරයේ නැත්තේ විතරක් මිහිරි කියලාද? මිහිරෙන් ඇහෙන්නේ නෑ වෙන්න බෑ. ඒ ඇහෙන්නේ ගල්පලුවේ වැටිලා ඉන්න දුරකාරය. මේ පැත්තෙන් වෙන්න ඕන ඇහෙන්නේ. මට මගේ සනාගත බෑ. ඇස් කඩහරි රූපස්ත්‍රිය. මගේ අන්තපුරේ වගේ නෙවෙයි රූප ප්‍රචාර කරනවා. किसी को मैं मकी करगंट हूँ मेरी स्वामी अभी मैं लगा गई चला किंतु नेक्स्ट तुम्हारी मगे लगे मिटे कर लेना मैं तो बेंट संगवा सिटर මම බැලුවා එකපාරටම ඔබ නිහඬ මොකද කියලා. අනේ මට සමා වෙන්න මම ඔබ වෙහෙසටපත් කළාද ස්වාමීනි? අපි යමු. කොනෙකිටින් ස්වාමීනි. 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 स्वामी
අනේ වස්නේ වැදි රජෙක් නොව. ඔහු මේ පුරේ වසන්නා වූ මූර්ඛ රජෙක් විය යුතුයි. එන්න පුපුරන්න ඕනේ මේ මිනි මරුවට. හඬාවල පෙන්නා වූ ප්‍රාර්ථනාව මන්දයි කියමු. දිගේ හඬාවල තියෙන කිසිම පළක් නැහැ. මාති පාද පරිචාරක කොට දහස් ගණන් පුරාගණන්ට අග කරන්නේ. දන්නේ මම පරණස් නිරතු වෙමි. කිම්මද ඔබ මෙවැනි පාපිෂ්ඨ දෙයක් කරනු ලැබුවේ? මාගේ ස්වාමියා ඔබට කොමන වරදක් කළේද? ඔහු මට කළ වරදක් නැහැ. දිගේ රුවදක මගේ සිත පියරුවිය. ඒකයි මම කිව්වේ විත්ති. දිගට මේ කිව්වා සමග මේ මහා වනාන්තරයේ දුක් විඳිනවා. අනුභව මගේ කින්නරාදී මම මගේ අතුමිසිය කරවාගෙන මට මේ සවිශාල දුකක් ගෙන දුන්නු පාපිෂ්ඨතාවෙනි ද්‍රෝහියෙක් මාගේ ස්වාමියා මෞදී සම්වැරින මාගේ ස්වාමියාට පැමිණි මරණ දුක කාටද පැමිණෙත්වා මට පැමිණියා වූ මේ ශෝකය කවුගේ මොකටද පැමිණෙත්වා ඒ පමණක් නොව පවුතු රජෙකු තාගේ මෑණියන් තාට නොදෙකම සොවන් වදිත්වා දුෂ්ට වූ මහරජ තාගේ ප්‍රජාපතිතුමා තම දරුවන් නොදෙකම නිරාවදිත්වා තාගේ ඔය පසට මුලාවේ තාගේ පවිතු අදහස ඉටු කර ගැනීමට මම කිසිසේත් ඉඩ නොදෙමි. එපමණද? දිය කරුණේ මනමැද පළවෙන මෙලා කමින් දුක් විඳින්නා වූ තිරිසන් ජාතියක සමාන ජාතියක් වූ පිට රජසට ගැන කිනම් අවබෝධයක්ද? දී අනුබයක් කමින් වාසනාවට පහින්ද සුත්ති කිසිසේත් මට අවශ්‍ය නැත. දිගේ ස්වාමියා මැදම දී නරක දේවේන්ද්‍රයාණන්ගේ පාණ්ඩු කම්බල සෛලාසය උණු වෙන්නට වුණා.
මහපොළොව නුහුලන මේ පාපතර ක්‍රියාවලිය ශක්‍ර දේවේන්ද්‍රයෝ අනේ ස්වාමීනි. කිමද දරුවෝ මේ මනකුණ පොත් පතාගෙන හදාගෙන වෙන්නේ නැගිටින් පවිතු රජතුමාගේ සීකර ගැනීමට පවිතු චේතනාවෙන් කිසිම වරදක් නැති මගේ පළවෙනි හිමියන්ට මේ අපරාධය කළා. කවුරු කළාද වැඩක් කියනවා මලකුණම් බලාගෙන අනුවට ඇති ඵලයකිනෙත් ඔබට තේරුනේ ඒ රජු සමග යන්නට නොවේ ගියානම් රාජසභ විඳින්නත් තිබුණේ නෑ. මගේ හිත තවත් පාරන්නට මමලු මිනිස්සෙක් තවමන් මගේ ස්වාමියාගේ හුස්ම වැටෙනවා. කොයි මොහොතේකෝ මරණය මුවෙතේනවා. මමත් ඔබ සමග මිය යනවා මිසක වෙනත් ස්වාමියෙක්ගෙන් ලබන රාජ සැප මට නොවදී. ස්වාමීනි ඔබ සුවේ නේද? ඔව් ස්වාමීනි ඔබ සුවේ. මාගේ පතිවතා වර්ජනා කළ පමණින් මා හිංසුවපත් කළේ ඔබ කවුරුද? අප වෙත දයාවෙන් කරුණාවෙන් පැමිණි ඔබ කවුරු වුණාම ඔබට බොහෝම පිං. මා ප්‍රිය දිලිනි නුඹගේ ප්‍රතිවෘත්තා බලෙන් නුඹලාට පිහිටවනු පිණිස මහලොවසින් පැමිණි මා දෙව්ලොවට අධිපති ශක්‍රදේවේන්ද්‍රයන් වන්නේ. නුඹලාට හිරිහැර කළා වූ ඒ පාපිෂ්ඨ රජු නියත වශයෙන්ම කර්ම විපාකයට ගොදුරු වන්නේ. ධර්මානුකූලව යහපත් කල්ක්‍රියාවෙන් බිසිනස් සැමට මා නිරතුරුවම උපකාර කරන්නේ. තොප දෙදෙනා සිත්සේ ප්‍රීතියෙන් කල්ගෙවනු මැන දැහැමින් ජීවිතය ගෙවා දිවි කෙළවර දෙව්ලොවට දැන් මා යා යුතුය. රාතේ රැකුණු ප්‍රේමයක් නොමැත. සරකින්න ගැහෙන බව කලකදී පිළිකුල් වන්නේ එබැවිනි. රූපයෙන් රැකුණු ප්‍රේමයක් නොමැත. ලොව සුන්දරම ගැහෙන නොවද පිරිවි අන්ස්ත්‍රීන් කෙරේ ඇතිවෙන්නේ එබැවිනි. බොරුවෙන් රැකුණු ප්‍රේමයක් නොමැත. බොරුව කලකදී එළිවන්නේ මුදල්දී රඳවාගත හැකි ප්‍රේමයක් නොමැත. ප්‍රේමයේ සියුම් ස්පර්ශයන් දැනෙන්නේ හදවතට පමණක් නිසායි. ප්‍රේමය රැඳෙන්නේ ආදරයේ හදවත් අසලම පමණකි. ආත්මාර්ථය බැනකොට අනිකාගේ සතුට වෙන්නේ සියල්ල කැපකන තැනකම පමණකි. කිසිවෙකුට ස්පර්ශ කළ නොහැකි බුදු සිරිපා වදාවලද ඇතිතරම් හඬන්නට පින්වත් යශෝදරාව වන්නත්තේ ඉබැවිනි. සංසාරයක් පුරාවට ප්‍රේමයේ නමේ බෝසතුන්ගේ සිවනල්ල සේවැවින ආදරය අරුත් ගැන්වූ නිසායි.
සඳකිඳුරියේදී රූපශ්‍රීයෙන් මත් වී සඳකිඳුරාගේ ප්‍රාණය නිරුද්ධ කරනුවස් කටයුතු කළ බරණැස් රජනම් මෙකල අනුරුද්ධ තෙරුන් වහන්සේ සකල විද රාජ්‍ය සම්පත්තිය අල්ලමලු කෙළපිඩක් පරිද්දෙන් පිළිකෙව් කරමින් පටිමත්තියෙන් වෙලු සඳකිඳුරු සඳට දිවි හිමියෙන් බැඳුණු සඳකිඳුරිය නම් යශෝධරා දේවියම වන්නේ. ඒකල සඳකිඳුරුව ඉපද සඳකිඳුරිය සමග සතුටින් ක්‍රීඩා කරමින් දිවිහිමියේ තමන් වහන්සේම වන්නේ යයිද දෙවියන්ට දෙවිලු බමුණට බමුණු ගමනින් ශාන්ත වූ සංවර වූ අමාමෑණී ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පූර්වාපර සංධි ගලපා චන්ද කින්නර ජාතක කතා වස්තු දේශනාව මෙසේ නිමා කළසේක. මම ස්ථානයට පැමිණි අපි සියලුම ගම්වාසී සියලු දෙනාගේ අපේ වාසලේ ලොකු හාමුදුරුවෝ ටිකක් කරගෙන මොකද වෙලාවයි